සැලෝන් එකකට යන්න නැතුව ගෙදරදීම තමන්ගේ මූණේ තියෙන බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් අනවශ්‍ය රෝම ලේසියෙන්ම රිමූව් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ලොකු ගාණක් වියදම් කරන්නේ නැතුව ඔයාලට මේ මාස්ක් එක ගෙදරදීම අමුද්‍රව්‍ය දෙකකින් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඔයාලට මේකට අවශ්‍ය වෙන්නේ ජෙලටිනුයි කෝපි ස්වල්පයකුයි. ඉතින් මේ වගේ පිරිසිදු භාජනයක් අරගෙන මුලින්ම ඔයාලා ජෙලටින් ප්‍රමාණයක් දාගන්න ඔයාගේ ජෙලටින් මාස්ක් එකට ඇති වෙන තරමට. ඒ වගේම කෝපි කුඩු ස්වල්පයකුත් දාගෙන හොඳට උණු කරලා ගත්තු වතුර හැඳි තේ හැඳි 2-3ක් වගේ දාගන්න මේක හොඳින් මික්ස් කරගන්න පුළුවන් විදිහට. දියාරුවටත් නැතුව තික් එකටත් නැතුව සාමාන්‍ය මේ වගේ ප්‍රමාණයකට වතුර දාලා මික්ස් කරගන්න. මේ මාස්ක් එක ඇප්ලයි කරන්න කලින් මුලින්ම ඔයාලගේ මූණ හොඳට ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකකින් හරි පිරිසිදු කරගන්න ඕන. ඊළඟට උණු වතුර භාජනයක් අරගෙන මූණ හොඳට ස්ටීම් කරගන්න ඕන. ඒකෙන් වෙන්නේ අපේ මූණේ තියෙන පෝසස් ඔක්කොම ඕපන් වෙනවා. එතකොට අපි ජෙලටින් මාස්ක් එක ඇප්ලයි කරාම හරිම ලේසියෙන් මේ මාස්ක් එකට බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ ඒවා ගැලවිලා එනවා. මේ මාස්ක් එක ඔයාලා හැමදාම ඔයාගේ මූණට ඇප්ලයි කරන්න යන්න එපා. මාසෙට දවසක් හරි දවස් 2ක් වගේ කරාම හොඳටම ඇති. වැඩි කරන්න යන්න එපා. මේ වගේම තමයි යාළුවනේ විශේෂයෙන්ම කියන්න ඕන ඔයාගේ අයිලෑෂස් වල එහෙම ගා ගන්න එපා. අයිබ්‍රෝ වල එහෙමත් ගා ගන්න එපා. මොකද මේක වේලුණාට පස්සේ ඒව ගැලවිලා ඉන්නත් පුළුවන්. මම ඒ නිසා මගේ මූණේ යට කොටස විතරයි මම මේක ඇප්ලයි කරේ. මට උඩු කොටසේ ලොකුවට අවශ්‍ය නැති නිසා මම ඒ ටිකේ ගාගත්තේ නැහැ. ඒ නිසා මම මේ විදිහට මූණේ යට කොටසේ හොඳට ඇප්ලයි කරගත්තා. ජෙලටින් වලින් යාළුවනේ ගොඩක් දුරට අපේ ස්කින් එකේ තියෙන තෙතමනේ උරා ගන්නවා. ඉතින් ඒකෙන් ආරක්ෂා වෙන්න අපිට පුළුවන් ඇලෝවෙරා ජෙල් හරි කැස්ටර් ඔයිල් ස්වල්පය පොඩ්ඩක් වලට මේ මාස්ක් එකට එකතු කරන්න. ඉතින් යාළුවනේ මේ මාස්ක් එක මගේ මූණට දැන් හොඳටම ඩ්‍රයි වෙලා තියෙන්නේ. මම සාමාන්‍යයෙන් පැයක් වගේ හිටිය මේක ඩ්‍රයි වෙන්නේ. මේ විදිහට ඩ්‍රයි වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ මාස්ක් එක රිමූව් කරලා දාන්න. එක සැරේටම අදින්න යන්න එපා. ඔයා මේක යට ඉඳන් උඩු අතට තමා මේක ඔයාලා මේක රිමූව් කරගන්න ඕනේ. වගේම ඔයා මේක රිමූව් කරනකොට එක අතකින් ඔයාගේ ස්කින් එක තද කරලා හයියෙන් අල්ලගෙන අනිත් අතින් හිමීට ඒක රිමූව් කරගන්න. ටිකක් විතර දැවිල්ල ගන්නවා. ඒක ගණන් ගන්න එපා. ඒක පස්සේ ටික වෙලාවකින් හරි යනවා. ඒ නිසා ඔයාලා බොහොම පරිස්සමින් මේක හිමීට මේ විදිහට ස්කින් එක තද කරලා අල්ලගෙන රිමූව් කරගන්න පුළුවන්. පිම්පල්ස් එහෙම මුහුණේ තියෙනවා නම් මේක කරන්න යන්න එපා. මොකද දැවිල්ල ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට කැමති නම් මුළු මූණටම ඇප්ලයි කරන්න පුළුවන්. එම ඇප්ලයි කරනවා නම් ගොඩාක්ම පරිස්සමින් කරන්න. අයිලෑෂස්, අයිබ්‍රෝ ගැන බලලා ඒක කරගන්න පරිස්සමට. එහෙම නැතිනම් ඔයාලට පුළුවන් ඔයාලගේ බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් තියෙන තැන්වල විතරක් මේක ඇප්ලයි කරගන්න. සාමාන්‍යයෙන් නහයේ ඒ වගේම නික්කටේ වගේනේ ගොඩාම බ්ලැක් හෙඩ්ස් තියෙන නහය දෙපැත්තේ ඒ වගේ තැන්වල විතරක් ඇප්ලයි කරලා ඔයාලට මේක රිමූව් කරගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාගේ මූණේ ජෙලටින් මාස්ක් එක රිමූව් කරගත්තට පස්සේ ඊළඟට කරන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ විදිහට අයිස් කියුබ් එකක් අරගෙන ඔයාගේ මූණේ හොඳට ඇප්ලයි කරගන්න ඕන. මේකෙදී ඔයාගේ ස්කින් එක උඩ එකම තැන ගොඩක් වෙලා අයිස් කැටේ තියාගෙන ඉන්න එපා. ඉක්මනට අයිස් කැටේ මේ විදිහට මූණේ වටේම හොඳට ගෙනියන්න. ස්කින් එක ටිකක් රතු වෙලා ඩල් වෙලා වගේ තියෙන්න පුළුවන්. මොකද ජෙලටින් වලින් අපේ ස්කින් එකේ තියෙන තෙතමනේ උරා ගන්නවනේ. ඉතින් ඔයාලා මේක අයිස් ට්‍රීට්මන්ට් එකක් කරාට පස්සේ ඊළඟට හොඳ මොයිස්චරයිසර් එකක් අරගෙන ඔයාගේ මූණේ හොඳට ඇප්ලයි කරගන්න. එහෙම නැත්නම් ඇලෝවෙරා ජෙල් එක ටිකක් ඇප්ලයි කරගත්තත් හොඳයි. ඉතින් යාළුවනේ මම ඔන්න ඔය විදිහට තමයි මගේ මූණේ බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ දේවල් ඇවිල්ලා තිබ්බොතින් සැලෝන් එකකට යන්න නැතුව ගෙදරදීම හරිම ලේසියෙන් පහසුවෙන් ඒව රිමූව් කරගන්නේ.
ඉතින් යාළුවනේ මම මේවා ගැන ලොකුවට දන්න කෙනෙක් නෙවෙයි. මමත් මේවා තව තැනකින් ඉගෙනගෙන YouTube වලින්ම Google වලින් ඒ වගේ තැන් වලින් මේවා හොයලා බලලා ඒවා try කරලා බලලා result තිබ්බ නිසා තමයි මම ඔයාලත් එක්ක මේවා පොඩි video clips වගේ ගෙනල්ලා ඔයාලත් එක්ක මේවා share කරගන්නේ. ඉතින් යාළුවනේ මම ආසයි සාමාන්‍ය vlog කරන්න. ඒ නිසා මම දන්න beauty tips ඒ වගේම travel vlog තව මගේ business ඒ වගේ පොඩි vlog ගේන්නේ මම vlog කරන්න ආසයිනේ. ඒ නිසා ඉතින් මම කැමති තව කෙනෙක්ට මම දන්න දෙයක් මේ වගේ video clips වලින් vlog වලින් අරන් එන්නේ. ඒ නිසා තමයි මම ඔයාලට මම දන්න පුංචි දෙයක් උනත් මේ වගේ ගේන්නේ. ඉතින් ඕන මාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඉතින් යාළුවනේ එහෙනම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මම අදට ගිහින් එන්නම්. bye bye.